මෙන්න මේ විදිහට ඕපන් වුණාට පස්සේ අපිට මෙතන ඔප්ෂන් එකක් පෙන්නනවා deposit trade කියලා. අපි මුලින්ම USDT අපි මේක deposit කරගෙන ඉන්න ඕන. ඒක නිසා අපි deposit කියන ඔප්ෂන් එකට යමු. deposit එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන්නේ. මෙතනින් අපේ account එකේ විස්තර වැටලා තියෙනවා මෙතන. ඒ balance එකත් පෙන්නනවා 0 කියලා. ඊට පස්සේ අපිට දාන්න ඕන amount එක අපි type කරගන්නවා. මම දැනට මෙතෙන්ට $50ක් කියලා දාගන්නම්. ඔයගොල්ලන්ට minimum amount එකක් තියෙනවා මේකේ දාද්දී. ඔයගොල්ලෝ මෙතන 10යි කියලා type කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට පෙන්නනවා message එකක් රතු පාටින් minimum deposit amount is 50 USD කියලා. කියන්නේ ඔයගොල්ලන්ට අඩුම ගානේ $50ක් මෙතෙන්ට දාගන්න ඕන. ඊට අඩුවෙන් දාන්න බෑ. මම දැනට $50යි කියලා මම type කරලා continue කරනවා. ඊට පස්සේ අපි Binance එකෙන් සල්ලි දාගන්න නිසා මෙතන USDT TRC20 කියන එක option එක select කරලා තියෙනවා දැනට. අපි ඒකෙන් continue කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් අපේ address එක copy කරගන්න පුළුවන්. මේ තියෙන විදිහට මෙතනින් copy option එකක් තියෙනවා. click කරලා පස්සේ copy වෙනවා. එහෙම නැත්නම් මෙතනින් අපිට scan කරලා අපේ wallet address එක ගන්න පුළුවන්. Binance එකෙන් scan කරලා directly ගන්න පුළුවන්. Binance එක open කරගෙන asset වලට ගිහිල්ලා මෙන්න මෙතන send කියලා option එක තියෙනවා. මෙන්න මේ send කියන option එකට යන්න. option එකට ගිහිල්ලා withdraw crypto කියන එකට යන්න. දෙවෙනියට තියෙන option එක withdraw crypto කියන එකට යන්න. මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ USDT කියලා මෙතන type කරලා අපි අර copy කරගත්ත address එක මේ විදිහට paste කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් QR එකක් විදිහට අපිට scan කරන්න පුළුවන්. scan කරන option එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට මෙන්න මේ විදිහට එනවා. මම device දෙකක් පාවිච්චි කරන නිසා මට scan කරන එක කරගන්න පුළුවන් වුණා. ඔයගොල්ලෝ පුළුවන් device දෙකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් address එක හරියට copy කරලා බලලා copy කරගෙන හරියට paste කරගන්න. ඊට පස්සේ network එකේදී අපි මෙතනින් select කරනවා TRC20 කියන එක. TRC20 කියන එක දාලා මෙතන option එක withdrawal amount එක විදිහට අපි $50 කියන එක දෙනවා. දැන් මට මෙතෙන්ට මගේ balance එක insufficient balance කියලා පෙන්නනවා. ඔයගොල්ලෝ මෙතෙන්ට balance එකක් දාගෙන account එකට සල්ලි දාගෙන ඊට පස්සේ මෙතනින් withdrawal කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට එක withdraw කරගන්න පුළුවන්.